මඩුපල්ලියට යන අතරතුර ටෙලිෆෝන් කෝල් එකක් එනවා මගේ මල්ලිගේ වයිෆ් ගෙන්. මට කියනවා ෆාදර් මම ක්ලිනික් ආවා මගේ දරුවා කුසේ ડોක්ටර් කියනවා මේ දරුවා පෙකෙනි වැල සම්බන්ධ වෙලා නැහැ මේ දරුවව අහිං කරන්න ඕනේ කියලා. මඩුපල්ලියට හැරෙන හන්දියේ අපි වාහනේ නවත්තලා එතන ඉඳන් කිලෝමීටර් 11ක් අපි දේව මෑණියන්ට කොන්තේ ගියා. අපි ඇවිල්ලා කෙලින්ම මං ආවේ ඊළඟ දවසේ බිෂප් හවුස් එකේ මගේ අඳුරන යාළු පීතුමා ළඟට මම ගිහිල්ලා මේ විස්තරය කිව්වම අපි දෙන්නම ගියා ජුසේවාස් උන්වහන්සේගේ මේ ලෝගුව තැන්පත් කරලා තිබිච්ච තැනට. අයියේ ජුසේවාස් පීතුමා ජීවත් වෙන කාලේ ලස්සන මහා ප්‍රාතිහාර්යයක් වුණා. එක ගර්භණීය අම්මා කෙනෙකුට සර්පයෙක් දෂ්ට කරනවා. සර්ප විස නිසා මේ අම්මා මැරිලා අම්මගේ කුසේ දරුවා බූරු ඇඳක දාගෙන ජුසේවාස් පිතුමා ළඟට ගේනවා. ජුසේවාස් පිතුමා යාඥා කරලා බිබී හිටපු බෙලිමල් වතුර ටික ආශිර්වාද කරලා අර අම්මාට පොවනවා ටික. දයාබර සහෝදර සහෝදරියනි සර්ප විසට දරු පැටියත් එක්කම මැරෙන්න ගිය අර අම්මා සුවපත් වෙනවා නිමේෂයකින්. ගිහිල්ලා නිහඬව යාඥා කරන්න පටන් ගත්තා. රාත්‍රී බිෂප් හවුස් එකේ ඇතුලේ අපි යාඥා කර ඉන්නකොට ටිකක් වෙලා ගියාම එකපාරට අපි දෙන්නටම ඇහුණා කිරි දරුවෙක් අඬන සද්දයක්. බිෂප් හවුස් එකේ කොහෙද පොඩි ළමයි මහරෑ දෙන්නම එකපාරට මූණ බලාගත්තා. කිරි දරුවෙක් අඬන හඬක්. ඒ වෙලාවෙම අපි තීරණය කෙරුවා දෙවියන් වහන්සේ මරදමඩු මෑණියෝ ළඟ කරපු යාඥාව ජුසේවාස් උන්වහන්සේගේ ලෝගුව ළඟ කරපු යාඥාව ස්වර්ගයට ඇහුණා කියලා. සුද්ධ වූ කතෝලික සභාව හැදිලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ අපිරිමිත ප්‍රේමය ක්‍රිස්තුස් වහන්සේගේ අමිල රුධීරය ලේ ශුද්ධාත්මයන්න් වහන්සේගේ හුස්ම දේව මෑණියන්ගේ පිරිසිදු කඳුළු සාන්තුවරුන්ගේ දහඩිය වලින්. එතන ඉන්නවා දයාබර සහෝදර සහෝදරියනි එක අම්මා කෙනෙක් ඊයේ තමන්ගේ ස්වාමි පුරුෂයාගේ හත් දොහේ දානෙ දීලා අද පුතාව අරගෙන ඇවිල්ලා ඉන්නවා. ඒ පුතත් කිව්වා ෆාදර් මම එනවා ෆාදර් ජේසු මගේ අම්මවයි නංගිවයි බලාගන්න. ඊ රාත්‍රියේ මට හම්බ වෙනවා 3-wheel driver කෙනෙක්. 3-wheel එකක් එලවන මිනිස්සෙක්. මේ බලන්න අද උදේ මට ඔහු කතා කරලා කියනවා ෆාදර් ඊයේ දේශනාවෙන් පස්සේ අපි තීරණයක් ගත්තා. මොකද්ද තීරණය? ෆාදර් ඒ 3-wheel හන්දියේ ඉන්නවා ගණිකාවෝ. අපි තීරණයක් ගත්තා එයාලා වෙනුවෙන් යාඥා කරලා ඒ හැමෝටම ගිහිල්ලා කොන්තයක් දෙනවා. ඒ හැමෝටම ගිහිල්ලා අර ශ්‍රී ගල්ලෙනේ යාඥා පොත දෙනවා කියලා. ඒ ගණිකාවෝ එයාලා අඬ අපේ 3-wheel එකේ යන්නේ. අපි තීරණයක් ගත්තා ෆාදර් මේ වැඩේ කරනවා කියලා. මේක භයානකයි. අපේ නම කැත වෙයි. ඒත් මේක කරනවා මොකද දේව මෑණියෝ අපෙන් ඒක ඉල්ලනවා කියලා. බය වෙන්න එපා. අපි ඔක්කොම එකතු වෙලා මේ ලස්සන ගමන යමු.